හෙලෝ කොහොමද ඔයාලට ඉතින් මං ආවේ සුභ ආරංචියක් අරගෙන ඔන්න දැන් කොලේජ් ඔෆ් ටෙක්නොලොජි ටෙක්නිකල් කොලේජ් එහෙම නැත්නම් කාර්මික විද්‍යාල සඳහා 2026 වර්ෂය සඳහා අයදුම්පත් කැඳවීම මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ගැසට් එක 10/31 වෙනිදා නිකුත් කරපු ගැසට් එකේ ඔයාලට මේ පිළිබඳව බලා ගන්න පුළුවන් සියලුම විස්තර තියෙනවා. ඉතින් ඔයාලත් කාර්මික විද්‍යාලයකට ඇප්ලයි කරලා බලන්න. ඔයාලා දන්නවා මාත් කාර්මික විද්‍යාලයක ඉගෙන ගත්තා. මේ තියෙන්නේ ඒ ෆොටෝස් කිහිපයක් මම දාන්නම් බලන්න. ඉතින් ඔයාලට ලොකු වටිනාකමක් හදා ගන්න පුළුවන් මේ කාර්මික විද්‍යාලය එහෙම නැත්නම් තාක්ෂණ විද්‍යාලවල පාඨමාලා ආධාරලා. ඉතින් ඔයාලත් ඇප්ලයි කරලා බලන්න. 2025 12 වෙනි මාසේ 4 වෙනිදා වෙනකම් විතරයි ඔයාලට මේකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. ඒක හින්දා ඉක්මනට ඇප්ලයි කරන්න. බල ඉන්න එපා. මම ඔයාලට මේ ගැසට් එකේ ඔක්කොම මෙහෙම පෙන්නගෙන යන්නම්. ඔයාලට පුළුවන් ගැසට් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ ඔක්කොම විස්තර ටික බලන්න. විශාල සංඛ්‍යාවක් කාර්මික විද්‍යාලවල පාඨමාලා බලා ගන්න පුළුවන්. ඔයා කැමති ක්ෂේත්‍රයට අදාළව කැමති පාඨමාලාවක් තෝරගෙන කරන්න පුළුවන්. ෆුල් ටයිම් වගේම පාර්ට් ටයිමුත් පාඨමාලා ඔයාලට කරන්න පුළුවන් මේ කාර්මික විද්‍යාලවලින්. හරි අපි බලමු දැන් කොහොමද ඇප්ලයි කරන්න කියලා කෝස් එකකට. ඔයාලා මෙහෙම සර්ච් කරගන්න DTET 2026 කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔන්ලයින් ඇප්ලයි කියලා ලින්ක් එකක්. ඒ ලින්ක් එකට ගියාම DTET එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකට යනවා. ඊට පස්සේ මෙතන ඔන්ලයින් ඇප්ලිකේෂන් එකට ගියාට පස්සේ මේ වගේ ෆෝම් එකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාගේ ඉන්ස්ටිටියුට් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඔයා කැමති ඔයාගේ ප්‍රදේශයට ළඟම ටෙක්නිකල් කොලේජ් එක ඕනනම් එහෙම සිලෙක්ට් කරගෙන මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඉස්සරහට යන්න පුළුවන් ඔයාලට. ඔයාලා ඉස්සරහට යනකොට ඔයාගේ විස්තර ආයේ ඒ විස්තර ඔක්කොම හරියට දෙන්න. ඊට පස්සේ ඔයාලට මේකට සාර්ථකව ඇප්ලයි කරගන්න පුළුවන්. මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් ඔයාලට මේ පෙන්නන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න මම උදව් කරන්නම්. එහෙනම් ඔයාලට සුබ පතනවා. ස්තුතියි.